2015 වසරේ සැප්තැම්බර් 12 වෙනිදා සෙනසුරාදා කොටදෙනියාවේ අකරංගහ ගම්මානයට එදා උදා වුණේ හිතාගන්න බැරි තරම් කනගාටුදායක පුවතක් එක්ක. එදා උදේ සේයාගේ අම්මයි තාත්තයි හැරලා බලද්දී Tamanගේ ඇස් දෙක වගේ හිටපු අවුරුදු 5ක පුංචි දියණිය සේයා සදෙව්මි නිවසේ හිටියේ නැහැ. තමන්ගේම ගෙදර ඇඳේ නිදාගෙන හිටපු දරුවා අතුරුදන් වෙලා කියලා දැනගත්තම ඒ දෙමාපියන් කොයිතරම් බිය වෙන්න ඇතිද? ගෙදර ජනේලයක් ඇරලා තිබුණ නිසා සේයාව කවුරු හරි පැහැරගෙන ගිහින් කියලා හැමෝම සැක කළා. ගම්මුන් පොලිසිය හැමෝම එකතු වෙලා මුළු දවසම පීර සේයාව හෙව්වත් ඒ සෙනසුරාදා දවස ඉවර වුණේ සේයා ගැන කිසිම ආරංචියක් නැතුවයි. හැබැයි සේයාව නිරුපත්‍රිතව හමුවේ යයි බලාපොරොත්තු තියාගෙන හිටපු හැමෝම ගල් ගැහුනේ ඊළඟ දවසේ උදේ. ඒ කියන්නේ සැප්තැම්බර් 13 වෙනිදා ඉරිදා උදේ 8:30ට විතර. අකරංගහ වෙල්ලාය අයිනේ තිබුණ ඇල අයිනේ තිබිලා සේයාගේ නිස්සල දේහය හමු වුණා. මුළු ගමම එකම මළගයක් වුණේ ඒ වෙලාවේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පස්සේ ලැබුණු තොරතුරු දරාගන්න පුළුවන් ඒවා වුණේ නැහැ. රෙදිපටියකින් ගෙල හිර කරලා මේ පුංචි දරියව මරලා දාලා තිබුණා වගේම ඇය දරුණු ලෙස අපයෝජනයට ලක් වෙලා තිබුණා. මේ අපරාධකාරයව කොහොම හරි අල්ලගන්න කියලා රටේම මිනිස්සු පාරට බැහැලා හඬ නැගුවා. මේ අතරතුර කොටදෙනියාව පොලිසිය වැඩ කරපු ඉදිය දැඩි කතාබහකට ලක් වුණා. ඒ වෙලාවේ තිබුණ මහජන පීඩනය නිසාමද පොලිසිය අමුතු සාක්ෂි කිහිපයක් පදනම් කරගෙන ඒ ගමේම හිටපු පාසල් සිසුනෙක්වයි තවත් එක්දරුවෙක්වයි අත්අඩංගුවට ලක්තා. හැබැයි අවසානයේ DNA පරීක්ෂණ වලින් ඔප්පු වුණා ඔවුන් දෙන්නම නිවැරදිකරුවන් කියලා. පස්සේ කාලෙක කොණ්ඩේ කියලා හැමෝම හඳුන්වපු දුනේෂ් ප්‍රියශාන්තව CID එකකින් අත්අඩංගුවට ගත්තා. මුලදී ඔහු මේ වරද කළා කියලා පිළිගත්තත් එයාගේ DNA වාර්තාවත් සේයාගේ දේහෙන් හමු වුණු ජෛව සාක්ෂි එක්ක ගැලපුණේ නැහැ. හැබැයි පරීක්ෂණය එතනින් නැවතුනේ නැහැ. අන්තිමේදී සැබෑ මිනිමරුවා කුඩු වුණා. ඒ කොණ්ඩේගේ සහෝදරයා වුණ සමන්ජයලත්. ඔහු කරපු ඒ අතිශය නින්දිත පාපුච්චාරණය ආපු ඕනම කෙනෙකුගේ හැඟ හිරිවැටෙනවා. ජනේලෙන් ගේ ඇතුළට ඇවිත් සේයාව බැහැරගෙන ගිය විදිහ ගැන ඔහු විස්තර කළා. අන්තිමේදී මිනිමරුවාට දඬුවම් ලැබුණත් සේයාගේ ඒ ලස්සන හිනාව අපට ආයෙ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ.